විශ්ව දිනපත සමග සම්බන්ධ වුණු මගේ හිතවත් ඔබ හැමතෙම සුබ දවසක්. අපි අද හමු වෙන්නේ මේ අප්‍රේල් මාසයේට සුවිශේෂ කාලගුණ පුරකථනයක් සහ ඒ තාරකා කාලගුණ විද්‍යාව හැදෑරීම සඳහා අවශ්‍ය මෙවලන් ටිකක් මම අරගෙන මේ අප්‍රේල් මාසය හරි විශේෂයි. මේ විෂය ඉගෙන ගන්න අයටත් මේ විෂය સિદ્ધාන්ත නිරීක්ෂණය කරන අයටත් පොදුවේ ලංකාවේ ජීවත් වෙන සියලු අපේ සහෝදරයන්ට මේ එළමෙන අප්‍රේල් මාසයේ කාලගුණය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔය කාලගුණය විපරිත වෙනවා කියන එක බහලා තියෙනවා. අන්න එකට හොඳම උදාහරණයක් තමයි මේ අප්‍රේල් මාසයේ කාලගුණය. ඔබ බලන්න මේ දැන් අප්‍රේල් මාසයේ අද පළවෙනිදා මම මේ වැඩසටහන කරන දවසේ මගේ සෞඛ්‍ය තත්ත්වය නිසා මට මේක පළවෙනිදාම නිකුත් කරන්න බැරි වුණා. කෙසේ නමුත් මේ අප්‍රේල් මාසයේ මුල සිට ඔබ දකින්න ලැබෙයි ඔබට කාලගුණේ හරි අමුතු තත්ත්වයක්. වැහිබර අහසක් තියෙනවා, වහින්නේ නැහැ. ඒ වගේම ඊටාම තද උෂ්ණාධික භාවයක් තියෙනවා. අනපේක්ෂිත මොහොතක පූර්ව සංඥා කිසිවක් නැතුව සැනකින් ක්ෂණික වැසි ඇදහෙලෙන්න පුළුවන්. ඒ වෙහි ටිකක් බරයි. සැරට පොළොට වදිනවා. හැබැයි ටික වෙලාවයි. ඒ වගේම ඔබ කොහොමද දන්නවා අපි පාරම්පරිකව දන්නවා මේ බක්මහා අකුණු ගැන. ඒක සුවිශේෂයි. බක්මහා අකුණු කියන එක සුවිශේෂයි. මේ අප්‍රේල් මාසයේ බොහොම දැඩි අකුණු විදුලි කෙටීම් එනහඬ අහන්න ලැබෙන මාසයක්. මේ මාසයේදී ඒ ගැනත් ඔබ දකි විශේෂත්වයක්. පෙර වගේ නෙවෙයි. අර සුපුරුදු අප්‍රේල් මාසයන්ට වඩා මේ අප්‍රේල් මාසය වෙනස්. කියන්නේ එක විටකම බොහොම සිසිල් සෞම්‍ය කාලගුණයක් පෙන්වනවා. නමුත් පරිසරයේ උෂ්ණාධික භාවය තියෙනවා. සුළු වැසි වැටෙනවා, තද පැවිල්ලක් එනවා. ලංකාව ගත්තත් ලංකාව එක්පසකට ධාරානිපාත වැසි ඇදහෙන්න පුළුවන්. තවත් පැත්තක් බොහොම උෂ්ණ කටෝරව වීලෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය අප්‍රේල් මාසයේ මුල් සති දෙකේදී ඔබට දකින්න ලැබෙනවා. අප්‍රේල් 1 වෙනිදා සිට 14 දක්වා. මේ 2025 අප්‍රේල් මාසයේ 14 වෙනිදා සිට 27 දක්වා වූ කාලය ඔබ නිරීක්ෂණය කරන්න. සාක්ෂිකරුවෙක් වෙන්න අපිට කමෙන්ට් කරන්න. මම පස්සේ කියන්නම් බොහෝ දෙනෙක් තාමත් මට විස්තර එවනවා. ඒ හැම දිනාටම ශීර්ෂ ප්‍රණාමයෙන් ස්තුතියි. මේ විෂය ගැන උන්ට තියෙන ඇල්ම, උනන්දුව, භක්තිය හරිම ආදරණීයයි. මට WhatsApp මාර්ගයෙන්ුත් මේ YouTube නාලිකාවටත් ඒ විස්තර එවනවා. මගේ සේරම එකතු කරගෙන ඒවා සටහන් හැටියට පාවිච්චිට ගන්නවා. කිව් පුරවකථන හරියනවද නැද්ද කියලා බලන්න සහ අනාගත පුරවකථන වලට වැදගත් වෙනවා. හැමෝටම නැවත වරක් ස්තුතියි. කොමනොත් මේ අප්‍රේල් මාසයත් නිරීක්ෂණය කරන්න. අප්‍රේල් 14 සිට ඔබ දන්නවා සාමාන්‍ය ලංකාවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක් නේ. මොකද ලංකාවේ එළියෙන් ඉර මුදුන් වෙනවනේ. සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යනවා. නමුත් මෙවර ඔබ බලන්න මේ 14 වෙනිදා හරියටම 14 වෙනිදා දැඩි උෂ්ණාධික තත්ත්වයක් හට ගන්නවා. ඒක 27 වෙනකම්ම පවතිනවා. අප්‍රේල් 27 වෙනිදා වෙනකම්. ඒ 27 වෙනිදා දවස් අතරේදී ටිකක් අනතුරුදායක දින 3ක් එනවා. 17, 18, 19 සහ 20. අතරම දින 4ක්. ඔය කිව්ව දින 4 නරකම දවස තමයි අප්‍රේල් 19. මගේ ගණනය කිරීම අනුව තාරකා කාලගුණ විද්‍යාවේ ගණනය කිරීම අනුව පෙන්වන්නේ අප්‍රේල් 19 තමයි නරකම දවස. ඒ කියන්නේ දැඩිම උෂ්ණාධික භාවයක් පවතින පුළුවන් දිනයක්. ඒ වගේම මේ තදාසන්න කාලය අප්‍රේල් 14 සිට 27 දක්වා අතර කාලයේ උග්‍ර වියලි කටෝර කාලගුණයක් සහ විශේෂම උෂ්ණාධික භාවය ගිනිපත් හට ගන්න පුළුවන් අවදානම් සහගත කාලයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ ගැන ඔබේ විශේෂ අවධානය යොමු කරන එක හොඳයි. විශේෂයෙන් මම අර සංවේදී දින 3 17, 18, 19 ওই දවස් 3 නිරීක්ෂණය කරන්න. ඔබත් පරිස්සම් වෙන්න එලිමහනේ කටයුතු යොදාගෙන තිබෙනවා නම් ඒවා කරන්න එපා කියලා අපි කියනව නෙවෙයි. සැලකිලිමත් මේ කටයුතු යොදා ගන්න. බොහෝ විටින් ওই කාලේ නිවාඩු සමය බොහෝ අය
සංචාරවල යෙදෙනවා. එලිමහන් ක්‍රීඩා තරඟවල යෙදෙනවා. ඉතින් ඒ අයටත් මේක කල්තබා දුන්න පූර්ව නිවේදනයක්. ටිකක් පරිස්සමින් මේ දවස් ටික ගත කරන්න වෙනවා. මොකද අනපේක්ෂිත ගිනි අනතුරු හට ගන්න පුළුවන්. ඔය ලංකාවේ එක පස්සෙක ඕක වෙන අතරේ තවත් පැත්තකින් මේ මුකුත් දන්නේ නැති ගන්නට තද වෙහි අකුණු සහිත තද වෙහි හට ගන්නත් පුළුවන්. නමුත් මේ අප්‍රේල් මාසයේ වැඩිපුර පෙන්වන්නේ ජල විපත් නෙමෙයි ගිනි විපත්. ඒ නිසා අපි සියලු දෙනාම සතුටින් අපේ මහා සංස්කෘතික මංගල්‍ය මේක තමයි හෙළයන්ට ඉතුරුලා තියෙන එකම අනන්‍ය වූ සංස්කෘතික මංගල්‍ය. බක් මහා මංගල්‍ය කියනවා, සූර්ය සංක්‍රාන්තිය කියනවා නේ, සූර්ය සැනකෙළිය කියනවා. ඒ කොයි දේ කිව්වත් මම මේ ගැන වෙනම වැඩසටහනක් කරනවා. මේ තමයි හෙළයන්ට ඉතුරුලා තියෙන එකම එක සංස්කෘතිකමය අනන්‍ය වූ එකම සංස්කෘතික මහා මංගල්‍ය. ඉතින් අපි හැමෝම සතුටින් ඉන්නේ. ඉතින් සතුට වැඩි වර්ධනය කරගන්නම් මේ පාරිසරික තත්ත්වයන් ගැන කල්තබා දැනගෙන ඉවන් ඇති වෙන්න පුළුවන් අනතුරු වළක්වා ගැනීමට අපි ක්‍රියාත්මක කළොත් ඉතින් මේ බක් මහා වසන්ත සමයක් බවටම පත් කරගන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම මේ පණිවිඩය මම දෙනවා. ඒ අතරෙම කිසියම් කෙනෙක් මගේ Facebook පිටු දකිනවා නම් ඒ පිටුවල මම අප්‍රේල් මාසය පිළිබඳ සමස්ත කාලගුණ වාර්තාව ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙවැනි දෘශ්‍ය මාධ්‍යයකින් ඒක ඉදිරිපත් කරන්න අමාරුයි. ඒ වගේම මගේ අර ඇප් එක තියෙනවානේ. ලංකා වෙද ඇප් නැත්නම් KCJ වෙද කියලා. ඒක ඔය Google Play Store එකෙන් ගන්න පුළුවන් ලේසියෙන්ම. ඒකෙන් බලන්න පුළුවන් මුළු සමස්ත මාසයේම කාලගුණය. ඒ පළාත් එක්කම ඒ වගේම අර KCJ www.kcj.lk ඒ වෙබ්සයිට් එක හරහාත් ගිහිල්ලා මේ කාලගුණ පුරවගතන බලන්න පුළුවන්. ඉතින් ඔබ හැමතෙම එහෙමනම් අපි යලිත් හමු වෙනවා මේ හෙළ අලුත් අවුරුද්දට කලින් මුණ ගැහෙනවා අපි. ඊට කලින් මම මේ පූර්ව නිවේදනයක් කරේ. තව දින කිහිපෙන් අපි ඉක්මනට හම්බෙමු සුවිශේෂ වැඩසටහනක් වෙනුවෙන්. සමහර විට එක වැඩසටහන් කොටස් දෙකකට හෝ තුනකට කැඩෙන්න පුළුවන්. නමුත් ඒක සුවිශේෂ අවස්ථාවක් අපි එකතු වෙමු. ඒ කතා කරන්න යන්නේ අලුත්ම මාතෘකාවක් ගැන. ඒක කාලගුණය නෙවෙයි, සුවිශේෂ මාතෘකාවක් ගැන සහ කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක්. ඔබ කැමති වෙයි. ඒ හරහා අපි මේ සාකච්ඡාව කරන වගේම මේ ඇස්ට්‍රොලොජි පිළිබඳව, නක්ෂත්‍ර විද්‍යාව පිළිබඳව දැනුමක් ලබන්නයි යන්නේ. සංවේදයක් කරන්න. ඉතින් එහෙනම් ඔබ හැම දිනාටම සුබ වේවා, ජය වේවා.